හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද දවසේ නම් අපි මේ පොඩි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා නම් දැනටවත් දන්නවා ඇති. අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් එතන කට්ටියක් සින්දු කියන්න ගත්ත හින්දා බබාට අමාරු හින්දා අපි ඉතින් වෙන තැනකට ආවා. ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. ඉතින් ඇත්තටම මේ අයියයි මයි කලින් ප්ලෑන් කරපු ගමන නෙවෙයි අපිට එන්නට හිතුණා. ඊට පස්සේ ඉතින් මාත් ආවා අයියත් එක්ක යන්න. ඉතින් මේ අවුරුද්දේ මගේ පළවෙනි වීඩියෝ එක මට කිසිම හිතක් නැහැ. කියන්නේ වීඩියෝ කරන්න ඕන කියලා හිත නිකන් ඒක දැනක නෑ වගේ නිසා මම වීඩියෝ කරේ නෑ. ඉතින් මං හිතන්නේ පහුගිය දවස්වල වෙච්ච ප්‍රශ්නත් එක්ක ඒවත් එක හැමෝම හිතන්නේ නැත්තේ. ඉතින් කොහොම හරි දැන් මේ අපි ටෂි බබා කෝච්චි ඉස්සරහම යන්නේ අද තමයි. එයා ඉතින් වටපිට බල කෝච්චියේ යන කට්ටිය දිහාත් බල එයාට ඉතින් වෙනසක් වගේ ඇතිනේ ඉස්සලාම යන නිසා. ඉතින් ඔහොම තමයි එයා ගියේ. ඉතින් දැන් අපි මේ ආවේ ඔහියට. ඉතින් දැන් අපි ඔහිය පහු කරගෙන යනවා. මේ තියෙන පාරෙන් තමයි හෝටන් තැන්නට යන්නේ. ඉතින් මේ පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් අපි අපේ ගමන්වල තුන පට්ටිපොදුමට ස්ථානයට ආවා. කොහොම හරි ඔන්න දැන් අපි ආවා අපේ ලස්සන view point එක බලන්න. එළුව එන ගන්න එපා. එළුව යන්නොත් එහෙම මේවල උල්වල වගේ පදින්න කියලා. අම්මා යන්නත් බෑ. අන්න එනවා යාළුවෝ ටික. පිටිපස්සෙන් එනවා ගෑම් ඉල්ලගෙන. අනේ මේ බලන්න.
නෑ අපන්නේ නැව්. ඕගොල්ලොත් යනවා නම් ගියාම බලන්නකෝ ඔයාලව පිළිගන්න යාළුවෝ සෙට් එකක් ඉන්නවා. මං හිතන්නේ මෙයාලට කෑම දීලාද කොහෙද මෙයාලා හුරු වෙලා. ඉතින් මෙතන ඉන්න රිලව් සෙට් එක බෑග් කරන් යන්න හදනවා. ඒ නිසා යනකොට හරි පරිස්සමින් ඔයාලගේ බෑග් එකෙන් පරිස්සම් කරගන්න. අයි කඩයන් තියනවා කිව්වා කොහෙද? ටවුන් එක හරි. වෙඩින් එකකට වගේ ෆ්‍රී ෂූට් එකකට වගේ නම් ෆොටෝස් ගන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් අපි හැමතැනම නතර වෙන්නේ නෑ ඉස්සරහට ගියා. ඉතින් දැන් අපි මේ සෙට් එක යන්නේ 18 බිංගේ බලන්න. මෙතන තමයි උඩරට දුම්රිය මාර්ගයේ උසින් වැඩිම ස්ථානය එතන තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ යන්නේ හොල්මන් ගුහාවක් ළඟ. ගුහාවන්නේ ඉතින් ගුහාට ඒ වුණාට ඒ වගේ හොල්මන් තියෙනවා කියලා නම් හිතනවා දැක්කම හරිම භූත පාටයි. ඉතින් මේ අපි සෙට් එකක් ගියාට අයියයි මායි බබයි තමයි ගියේ. මේ නංගිටව අපිට අතන විව් පොයින්ට් එක ළඟදී තමයි හම්බුනේ. ඉතින් එයාලත් යන් කියලා කිව්ව 18 බිංගේ බලන්න. ඉතින් අපි හැමෝම ඒ නිසා බිංගේ බලන්න දැන් යන්න තමයි හදන්නේ ඇතුළට. වතුර බිව්වට කවන්නේ. ඒ වුණාට බොන්නේ පිස්සුද ඕවා. ඔය විතරේ අම්මෝ මේ තව ගොඩක් දුරද? මෙයා බයයි. බයයිද වල? මේ ආපැත්තේ යන ඔය දින එනවම තව මීටර 100ක් නැහැ. වෙලාව කී? හරි අපිත් එක්ක යනවා නම් යන් කැමතිද? දැන් උච්චර කට්ට කරගෙන ආවේ. යා. ඉක්මනට යනවා නෑ. ඉක්මනට යමු අපි එතකොට හරිනේ. ඉක්මනට යමු. අනේ හලෝ මේක එලියක් නෑනේ. කොහොම හරි එනංගිලා බයට ආපහු හැරිලා යන්න තමයි හැදුවේ. යන්න නැතුව මොකද ඇතුළට භාගයක් වම් මෙන්න මේ වගේ කලවරයි කිසිම එලියක් නෑ. අපිටත් බය හිතුණා. ඊට පස්සේ ආපහු එයාලා නෑ යන් කියලා කිව්වා. ඉක්මනට ඉතින් ඉස්සරහට ගියා. අපේ බබා කලවරට බයයි. ඒකයි ඔය ඇතුළත අඬන්නේ. ඉතින් රෑට නිදා ගන්නකොට පොඩි ලයිට් එකක් දාලා නිදාගන්නේ. ඉතින් මෙයා කරන්ට් ගියත් ගොඩක් බයයි. ඒ නිසා තමයි ඔය කේස් දාන්නේ. ඔය වැටේ දාගෙන ඉන්න. අම්මෝ අපිට ඉතින් පතලක ඉඳලා එළියට එනවා වගේ තමයි දැනුනේ. කොහොම හරි එළියට දැක්කට පස්සේ ටිකක් හරි නිකන් ඇඟට ලේරුවා වගේ සීඩ් එකක් තියෙනවා. ඔව් ඕන්න අම්මා ඕනේ තනි එයා ඉතින් කැලෑවලත් රැට ඉන්නවනේ. ආයි මේක ඔස්සේ අඩුක මේ
මේ දෙමෙනවත් අපි ආවා ඊයේ. සුන්තිය කියනකට 2929 වැටෙයි. උඹලා ගියා නම් මේක බලන්න වෙන්නේ නැහනේ. අම්මා. කෝච්චිය ඊ වැටෙයි හලෝ නිකන් හරි වැටුණොත්. ඉතින් අපි මෙතනත් ෆොටෝ ටිකක් ගත්තා. මේ ඔන්න ඔය උතනින් බලනවා. සුදු පාටේ එතන විතර කිර වැටලා තියෙනවා. ඔව් අන්න ඒක තමයි බණ්ඩාරලා. අපේ ගෙවල් පාට යන්නේ. අයියෝ මේ අපි ගන්නවනේ. ගිනි තීර යනවා කට්ටිය. සිගරට් පොට එහෙම දැම්මමනේ ආමිජා කාමිජා. අපි යන්නේ කොහෙද අද ඔව් ඔව්. එකමාරනේ දෙකට යන්න මෙතනින්. පැය භාගයක් විතරනේ අපිට යන්න නැත්තේ. ඉතින් ඒක තමයි දෙකට යන්න. ගිහලා පොඩ්ඩක් වාඩිලා ඉඳලා මොකද හිටගෙන යන්නේදී. ඉතින් අපි ස්ටේෂන් එකට ආවා. කොහොම හරි ඉතින් බින්ගේ ඇතුලෙන් යනකොට අයියගේ සෙරප්පු දෙකක් කැඩුනා. ඒක තමයි ඔය සෙරප්පු නැතුව යන්නේ. අපි ඉතින් දැන් නම් යන්නේ කඩේකට කන්න කිව්ව ඉතින් කන්න මොන හරි ගන්න. මෙතන හිම ලොකුවට කඩයක් තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි අපි කාලේ ඉවර වෙලා කෝච්චිය ආවට පස්සේ අපහු බණ්ඩාරවලට එන්න පිටත් වුණා. ඇවිල්ලා අපි දෙන්න රැට කන්න කොත්තුවක් ගත්තා. ඊට පස්සේ දැන් මේ අපි කොත්තු කනවා. කොහොම හරි ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.